වයස අවුරුදු 63 හා විශ්‍රාම යෑමට නියමිත වයස සම්පූර්ණ කිරීම නිසා මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඇතුළේ මේ දක්වා සේවය කරපු වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල රැසක් ඉදිරි කාලයේ විශ්‍රාම යනවා. ඒ නිසා විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන්ගේ හිඟය වැඩිපුර දැනෙන අවුරුද්දක් බවට පත් වෙනවා. අනික් පැත්තෙන් වෛද්‍යවරු රෝහල් පද්ධතිය ඇතුළේ බෙදී යාමේ පවතින විෂමතාවයන් නිසා ග්‍රාමීය රෝහල් ප්‍රාදේශීය පවතින රෝහල් සහ ප්‍රාථමික සත්කාර සේවා සඳහා වෛද්‍යවරුන්ගේ හිඟය වැඩි වෙන කාලයක් බවට මේක පත් වෙනවා. ඒ වගේම තමයි වෛද්‍යවරු සැලකිය යුතු ප්‍රමාණයක් Tamanට රජයෙන් බලාපොරොත්තු වෙන සුබසාධක පහසුකම් නොලැබීම මත රට හැර යන ප්‍රමාණය හෝ විදේශ රටවල් වලට සංක්‍රමණ වන ප්‍රමාණය වැඩි වෙමින් පවතිනවා. රෝහල් පද්ධතිය ඇතුලේ පිළිකා ඖෂධ ඇතුළු ප්‍රධාන පෙළේ ඖෂධ කාණ්ඩවල හිඟය පිළිකා වෛද්‍ය ප්‍රතිකාර යන්ත්‍ර නිසි පරිදි නඩත්තු නොවීම නිසා වෛද්‍ය ප්‍රතිකාර ගන්න පැමිණෙන රෝගීන් මුහුණ පාන ගැටලු වකුගඩු කාන්දු පෙරණය හදවත් සැත්කම් අනිකුත් ශල්‍ය කර්ම සඳහා දීර්ඝ කාලයක් බලා හිඳින්නට සිදුවීම නිසා රෝගීන් මුහුණ පාන ගැටලු රසායනාගාර සේවා සඳහා අවශ්‍ය කරන ප්‍රතික්‍රියක නිසි පරිදි මිලදී නොගැනීම නිසා බොහෝ රසායනාගාර පරීක්ෂණ සඳහා පිටින් විශාල මුදලක් ගෙවලා සිදු කරන්න සිදුවීම ශල්‍ය කර්ම සඳහා දීර්ඝ කාලයක් බලන් ඉන්න සිදුවීම රෝහල් වල පහසුකම් අඩුවීම නිසා නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබන රෝගීන් මුහුණ පාන ගැටලු ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ඇතුලේ පෞල් සෞඛ්‍ය සේවා සහ අනිකුත් නිලධාරීන්ගේ හිඟය නිසා අදාළ ශ්‍රේෂ්ඨ මුහුණ පාන ගැටලු ඒ වගේම තමයි ප්‍රාදේශීය රෝහල් පද්ධතිය අලුත් ගෝලීය ප්‍රවණතාවයන්ට අනුව නවීකරණය නොවීම නිසා ඒවායේ සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල මුහුණ පාන ගැටලු වගේ විශාල ප්‍රමාණ මධ්‍ය පරිමාණ සහ කුඩා ප්‍රමාණ ගැටලු රැසකට මේ වෙලාවේ සෞඛ්‍ය පද්ධතිය මුහුණ පාන. දැන් ආර්ථික ප්‍රශ්නේ වෙන්නමින් රටේ සෞඛ්‍ය අර්බුදය විසඳන්න බැහැ කියලා කියන්න වර්තමාන ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ. හැබැයි අපි දන්නවා වෛද්‍ය සැපයුම් මේකකයේ ඇතුළු අපේ රටේ ප්‍රධාන සෞඛ්‍ය මර්මස්ථානවල කොළඹ ජාතික රෝහල, කරාපිටිය ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන නිලතල රැසක පවතින පුරප්පාඩු පුරවන්න අවුරුදු 2ක් තිස්සේ රජය සමත් වෙලා නැහැ. ඒතර මේ වගේ ප්‍රශ්න විසඳන්නේ නැතුව ප්‍රශ්න දිගටම තියෙන්නේ ඇරලා ඒ ප්‍රශ්න හරහා සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්නේ ඇරලා ඒවා ගැන කතා කරන වෘත්තීයවේදීන් මර්ධනය කිරීම නම් ආණ්ඩුවේ විසඳුම වෙන්නේ කෙහෙලිය අමාත්‍යවරයාට අත්‍යච්ච ඉරණමට වඩා අඩු ප්‍රතිඵලකින් මේ ආණ්ඩුවට අතපිහිත ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. උද රටක සෞඛ්‍ය පද්ධතිය ප්‍රශ්න විසඳන්න අසමත් වෙන හැම වෙලාවකම ඒ ආණ්ඩුව වඩා ශීඝ්‍රයෙන් ජනතාව අතර අපකීර්තියටපත් වෙනවා. අප්‍රසාදයටපත් වෙනවා. දැන් මේ සිදු වෙලා තිබෙන තත්ත්වය තමයි. ඒ නිසා සෞඛ්‍ය සේවාවට හදිස්සි බරපතලයි. සෞඛ්‍ය සේවාව හදිසි ප්‍රතිකාර ඒකක වලට යොමු කරලා දැඩි සත්කාර ඒකක වලට යොමු කරලා වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න තැනකට දැන්පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරන්නේ මේ සෞඛ්‍ය සේවාවේ ප්‍රශ්න සම්බන්ධව වෘත්තීයවේදීන් මතු කරන ප්‍රශ්න සම්බන්ධව ඒ සංඛ්‍යාලේඛන සම්බන්ධව සාවධානව සවන් දෙන ජනාධිපතිවරයෙක් ඇති වෙලා මේ වෘත්තීයවේදීන් සමග එක වටමේසයක සාකච්ඡා කරලා සෞඛ්‍ය ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න කඩිනමින් පියවර ගත්තේ නැත්නම් නිදහස් සෞඛ්‍ය බිඳ වැටිලා අපි දන්නේ නැහැ රෝහල් වල බෙහෙත් නැතුව වෛද්‍ය ප්‍රතිකාර නැතුව පොලිමේ බලාගෙන ඉන්න වෙලා ශල්‍ය කර්මයට දිනේනකම් බලාගෙන ඉන්න වෙලා වෛද්‍යවරු නැතුව රෝගීන් කී දෙනෙක් අපේ රටේ මැරෙනවද කියලා. ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒගොල්ලෝ මැරෙන්නේ ලෙඩේ නිසා කියලා. හැබැයි මැරෙන්නේ ලෙඩේ නිසා නෙමෙයි පද්ධතියේ වැරදි නිසා.